කොහොමද ඔයාලට? ඔන්න ඔගලන් අපි ආදරෙන් පිළිගන්නවා අපේ One Day Travelers YouTube channel එකට. ඉතින් ඔයාලා දන්නවනේ ලංකාවේ සුන්දරත්වය, ඓතිහාසිකත්වය ගැන ඔයාලා දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න ඕන channel එකක් තමයි අපි මේ One Day Travelers YouTube channel එක කියන්නේ. ඉතින් අපිව දැනටම subscribe කරලා තියෙන අයව අපි ආදරෙන් මතක් කරනවා වගේම අපිව තාම subscribe කරලා නැත්නම් දැන්මම අපිව subscribe කරලා තියාගන්න. අපි යන ගමන් මාර්ගයේ අපිට හම්බුණා ඔයාලා දැනටමත් හොඳටම දන්න තැන. බලන්න මේතන දැකලා තියෙනවද කියලා. රාවණාඇල්ල. මේ තියෙන්නේ ඒ රාවණාඇල්ල. කුඹල්වල ඉඳලා ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 20ක් පමණ ආවම මේ ඇල්ල තියෙනවා. උස මීටර් 40ක් පමණ වෙනවා. අවුරුදු 6000කට පමණ ඉස්සර රාවණ රජුගේ රාජධානිය තිබුණේ මේ ඇල්ල ගාව කියලායි කියන්නේ. අපේ ගමනාන්තය මෙතන නෙවෙයිනේ. ඉතින් අපි තව ටිකක් දුර යන්න තියෙනවා. ඇල්ල වැල්ලවාය පාරේ දැන් අපි යන ලස්සන view point එකක් හම්බුණා චූටි. අපි දැන් අදන පොඩ්ඩක් බලන්න වටපිටාව. අර වටපිටේ පේන ඔයාලා හිතන්නේ මොනවා කියලාද? චූටි චූටි ගෙවල්. මේ ලස්සන හොටෙල්ස් තියෙන්නේ. මොකද ඇල්ලවල හොටෙල්ස්ලා ගොඩක් යනවා සාමාන්‍යයෙන්. ඒකවල නවතින්න ලස්සන view පේන ඒ විදිහට හදලා තියෙන ඉතින් කන්දේ හැමතැනම වගේ හදලා තියෙනවා මේ ඒකේ ලස්සන ගෙවල් හොටෙල් කබානා ඒ වගේ දේවල් ඒ වටේටම තියෙන ඒවා. මෙහෙම ටිකක් දුර එනකොට හම්බ වෙනවා ඇල්ල නගරය. ඔයාලා දන්නවනේ ඇල්ල කියලා කියන්නේ හරිම ලස්සන නගරයක්. මෙහාට එනවා කියන්නේ ඔයාලට ගොඩාක් තැන් නරඹන්න යන්න පුළුවන්. හැමෝම මේ දවස්වල යන කුඹල්වල මහමෙවුන ආසපුව, හපුතලේ ලිප්ටන් අසල නරඹුම් ස්ථානය, ඇල්ල තොට ඇල්ල, බෝඹුරු ඇල්ල, බඹරකන්ද දිය ඇල්ල, දියලුම දිය ඇල්ල, දුන්හිඳ ඇල්ල වගේ ගොඩාක් තැන් බලන්න ඔයාලට මෙහාට එන්න පුළුවන්. අදත් ඉතින් යන්නේ අපි සුන්දර බදුල්ල ප්‍රදේශෙම තමයි. මේ පාරාදී සිටින් බල්ලි කර ගන්න පුළුවන් තැනක් නෑ. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ මේ තියෙන දේවල්. හෙලෝ. ඉතින් අපි යන්නේ බෝගොඩ පාලම් බලන්න. බෝගොඩ පාලම් විශේෂත්වයේ බෝගොඩ පාලම් බලන්න කියන්න. ඔන්න ඉතින් අපි ආව අපේ ගමනාන්තයට. ඌව පළාතේ ඌව බදුල්ල හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෝගොඩ රජමහා විහාරය. මහනුවර යුගයේ ලී පාලම සඳහා තමයි මේ විහාරය වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ කාලේ බ්‍රහ්මදත්ත කියලා නරපතියෙක් ඉඳලා තියෙනවා ඌව ප්‍රාදේශීය පාලකයෙක් විදියට. ඔහු විසින් බද්දිය රහතන් වහන්සේ නමට මේ පූජා කරලා තියෙනවා කියලා තමයි මේ විහාරයේ තියෙන සෙල්ලිප්පු එක සඳහන් වෙන්නේ. මේ විහාරයේ
විශාල පාෂාණ ගුහාවකට මඟ පෙන්වන පියගැට පෙළක් තියෙනවා. බලගම්බා රජු අනුරාධපුර අගනුවර ඉන්දියානු ආක්‍රමණිකයන් සැඟවී සිටි කාලය තුල මේ ගුහාව භාවිතා කරලා තියෙනවා. රජු විසින් මෙය පලා යාම සඳහා රහසිගත උමං මාර්ගයක් ලෙස ඉදි කරලා තියෙනවා කියලයි කියන්නේ. මේ උමං මාර්ගය බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ පිහිටා ඇති දෝව රජමහා විහාරයේ උමගට සහ රාවණාල්ලට ආසන්නව රාවණා රජමහා විහාරයට සම්බන්ධ වෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ උමං මාර්ගය කිලෝමීටර් 24ක් පමණ දිගයි කියලා තමයි පෞරාණික පොත්පත්වල සඳහන් වෙන්නේ. දැන් මේ උමං මාර්ගය ඇතුළට යන්න දෙන්නේ නැහැ. කොහොම වුණත් 1980 විතර මේ විහාරයේ වැඩ හිටපු පොඩි ස්වාමීන් වහන්සේ නමක් බලු පැටියෙක් එක්ක මේ උමං මාර්ගය ඇතුළට ගිහින් තියෙනවා. හැබැයි බලු පැටියා විතරයි දොව පන්සලෙන් එළියට ඇවිත් තියෙන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ නැවත පැමිණ නැහැ. Pertama ada ini, terutama semua sih. Kalau orang dari dan para kaya lagi, para mengingat dan orang yang kata badul. Itu mangkala ini kalau dia begini deh, para kalau orang kaya sih, kalau ni ada mangkala orang duduk di siap di depan ni, orang para milik dia kau bisa lewat. Jadi ini pun katanya ini dia pun harga tiada lekul dia karuan. Walau tiada liu minggat dalam ini, paling walau kalau ada mahal lagi. Ambilan kena baik cakap, kita malam ini. Ada beberapa tinggi yang kata berlaluan, kalau kami rajin soling yang benda baik cakap. Jadi asalnya dua orang bandar yang orang kepala dia, අවසානයේ කිලෝමීටර් 24 දුර ඉස්සරහම ඇතුළේ පාවිච්චි කරා. ඊට පස්සේ මේ ලෙන්නියා යවවලු 600. විතර මේක හැදෙන්නේ නැත්නම් කියලා. ඒක නිකිතුදින මේ ගලේ හදලා දෙන්නේ. ඒක තමයි අවුරුදු 600 කරන. පාටත් ඔක්කොම මේ කාලේ. ඊට පස්සේ දොරවල් හැම දෙන්නේ පිටිපස්සේ ඕවා ලියන තමයි කරගෙන. ඒ කියන්නේ සර්නේරු ඕවට තමයි අලි කළා නැහැ. මේ Ikan jeda sudah belum yang mana? Itu berarti dia rumah ini senang dulu. Atau kan? Oh, berarti ini lagi. Sekarang di rumah harga kita mana sampul dah. මේක තමයි ඔන්න බෝගොඩ පාලව කියන්නේ. අපි අවසර ගත්තා. අවසර ගන්න තමයි වීඩියෝ කරන්නේ. නැත්නම් වීඩියෝ ගන්න එපා කියලා තියෙනවා. ඉතින් එකම ඇණයක්ව පාවිච්චි කරලා නැහැ. පුරා විද්‍යාල ශිෂ්ටාචාර කියලා තියෙනවා. Jangan sampai. පාවිච්චි කරලා සංගම් ලී වලින්ම මේක හදලා දෙන්නේ. ඉස්සර මෙතනින් පාරක් තිබ්බලු බදුලට නුවරටයි. ඒ දෙක යාවෙන්න තමයි මේ පාලම ඉදි කරලා තියෙන්නේ. මේ තමයි 16 වෙනි සියවසේ දඹදිව යුගයේ ඉදි කරපු බෝගොඩ ලී පාලම. ශ්‍රී ලංකාවේ දැනට ඉතිරි වෙලා තියෙන පැරණිතම ලී පාලම තමයි මේ බෝගොඩ පාලම. අවුරුදු 400කටත් වඩා ඉපැරණි කියන්නේ ඉතින් සෙල්ලක් කාලයක්ද නේද? මේ පාලම පිහිටලා තියෙන්නේ බදුල්ලට බටහිරින් කිලෝමීටර් 7ක් පමණ දුරකින්.
පාලම ඉදි කරලා තියෙන්නේ පුරාණ මාර්ගයක බදුල්ල සහ මහනුවර සම්බන්ධ කළ ගල්ලන්ද කියන ඔය හරහා. පාලම සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ ලී වලින්. උළු සෙවිලි කළ වහලයක් පැවතීමද මේ පාලමේ තියෙන විශේෂත්වයක් වෙනවා. කොස් සහ කුඹුක් ප්‍රධාන වශයෙන් මේ පාලමේ නිර්මාණාත්මක ද්‍රව්‍ය ලෙස යොදාගෙන තියෙනවා වගේම ලී සැරසිලි වලට කරුවල දැව, මිල්ල දැව භාවිතා කරලා තියෙනවා කියලා තමයි අපි තවදුරටත් මේ ගැන විස්තර හොයනකොට දැනගන්න ලැබුණේ. ඒ වගේම අඩි 36ක් පමණ උස දැවැන්ත ගසක කඳක් මත තමයි මේ පාලම ඉදි කරලා තියෙන්නේ. සම්පූර්ණ දිග මීටර් 15කට ආසන්නයි. පළල මීටර් 1.5ක් පමණ වෙනවා. සවි කිරීමේ ද්‍රව්‍ය විදිහට භාවිතා කරලා තියෙන්නේ ලී යන. හැබැයි මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා එන ගහලා. මේ තමයි මේ විහාරයේ සංඝාවාසය. පෞරාණික විදියටම කිසිදු වෙනස්කමකින් තොරව තාමත් මේ සංඝාවාසය පැවතෙනවා. වර්තමානයේදීත් සංඝයා වහන්සේලා වැඩම ඉන්නේ මේ සංඝාවාසය තුල වීමත් විශේෂත්වයක් වෙනවා. මේ තියෙන්නේ අපේ රටේ පෞරාණිකත්වයට සාක්ෂි. මේ රටේ ජීවත් වෙන මිනිස්සු විදියට අපි මේ දේවල් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි. ඔයාලත් එන්න. ඇවිත් විඳින්න මේ පෞරාණික සුන්දරත්වය. ගිහින් එන්නම්. ආයෙත් දවසක ලස්සන ගමනකින් හම්බෙමු. අපි one day travelers.